ආයුෂ බොහෝ වේවා වනකම් අස්ලාමු අලයිකුම් මං චම්පික දේවින්ද අදත් ඔබට සුබම සුබ දවසක් වේවා අපි ලෝකයෝ වෙතින් මේ වෙද්දි ලෝක දේශපාලන කරලිය දිහා බැලුවොත් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින යුද්ධමය සහ රාජතාන්ත්‍රික ගැටුම් පෙර නොවූ විරූ මට්ටමකට තමයි වර්ධනය වෙලා තිබෙන්නේ. ඒකත් එක්ක මෑත කාලෙදී ඉරානයේ බුෂය න්‍යෂ්ටික බලාගාරය අවට ප්‍රදේශයට එල්ලවන ප්‍රහාර සහ ඒහා සමානව ඉරානය පැත්තෙන් ඊශ්‍රායලයේ ඩිමෝනා න්‍යෂ්ටික මධ්‍යස්ථානයේ ඉලක්ක කර ගනිමින් එල්ල විය හැකි තර්ජන පිළිබඳව සහ දැනටමත් එල්ල වෙන තර්ජන පිළිබඳව ලෝක ප්‍රජාව දැඩි බිහිතියකට පත් වෙලා ඉන්නවා කියලා දෙස් විදෙස් මාධ්‍ය මේ වෙද්දි වාර්තා කරනවා. ඉරානයේ විශාලතම සහ ප්‍රධානතම න්‍යෂ්ටික බලශක්ති මධ්‍යස්ථානය තමයි බුෂය කියන න්‍යෂ්ටික බලාගාරය. ඒ වගේම ඊශ්‍රායලයේ පැත්තෙන් ගත්තොත් ඊශ්‍රායලයේ න්‍යෂ්ටික වැඩපිළිවෙලේ හදවත විදිහට සැලකෙන්නේ නෙගෙව් න්‍යෂ්ටික පර්යේෂණ මධ්‍යස්ථානයේ හෙවත් ඩිමෝනා බලාගාරය. යම් හේකින් ලෝකයේ මේ බලාගාර දෙකෙන් එකකට හරි මිසයිල ප්‍රහාරයක් එල්ල වෙලා මෙහි ප්‍රතික්‍රියාකාරක පද්ධතියට හානි වුණොත් මේක හුදු යුදමය ජයග්‍රහණයක් හෝ පරාජයක් වෙන්නේ නැහැ තවදුරටත්. ඒ මොකද කිව්වොත් එහෙම මේක තවදුරටත් එතකොට ඊශ්‍රායලයේ ඉරානය සහ ඇමරිකාව අතර යුද්ධයක් හෝ හානියක් විනාශයක් විතරක් නෙවෙයි තත්පර කිහිපයක් ඇතුලේ ලෝකයේ මිලියන ගණනකගේ ජීවිත අලු වෙලා යන දශක ගණනාවක් පුරා පවතින විකිරණශීලී වසංගතයක් මුළු මහත් ගල්ෆ් කලාපයටම මුදා හරින අති මහත් බිහිසුණු ව්‍යසනයක ආරම්භය වනු ඇති. අද අපේ කතාබහ අපි ලෝකයෝ තුලින් මෙන්න මේ ගැනයි. යම් හේකින් න්‍යෂ්ටික බලාගාරයක් සම්පූර්ණයෙන්ම පිපිරීමකට ලක් වෙලා විනාශ වුවහොත් ඔබට මට ජීවත් වන්නට තවදුරටත් ලෝකයක් ඉතිරි වෙන්නේ නැහැ. මේ කතාබහ ඒ වෙනුවෙන්. න්‍යෂ්ටික බලය සහ න්‍යෂ්ටික බලාගාරයක ක්‍රියාකාරීත්වය. නියුක්ලියර් පවර් එහෙම නැත්නම් න්‍යෂ්ටික බලය කියලා කියන්නේ පරමාණුවක න්‍යෂ්ටිය බිඳීමෙන් හෝ පරමාණු න්‍යෂ්ටි දෙකක් එකතු කිරීමෙන් නිපදවා ගන්න අතිවිශාල ශක්තියට. ඉතින් ඇත්තටම ගත්තොත් වර්තමානයේ වෙද්දී න්‍යෂ්ටික බලාගාරයක සිද්ධ වෙන්නේ ප්‍රධාන වශයෙන් න්‍යෂ්ටික විඛණ්ඩනය. න්‍යෂ්ටික විඛණ්ඩනය කියන්නේ බර පරමාණුක න්‍යෂ්ටියක් කුඩා කොටස් දෙකකට හෝ කිහිපයකට බිඳ යාමේ ක්‍රියාවලියට. මේක සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ යුරේනියම් 235 වගේ අස්ථායී මූලද්‍රව්‍යයකට නියුට්‍රෝන එකක් මගින් ප්‍රහාර එල්ල කිරීමෙන්. නියුට්‍රෝනයක් වැදුණු සැනින් යුරේනියම් න්‍යෂ්ටිය අතිශය අස්ථායී වෙලා දෙකට බිඳී යනවා. මෙන්න මේකෙන් මුදාහරින ශක්තිය තමයි අංශු මාත්‍රයක ස්කන්ධයක් අතිවිශාල ශක්තියක් බවට පරිවර්තනය වීම නිසා තමයි තාපය සහ ආලෝකයේ විදිහට ඒක මුදාහරින්නේ. එක් න්‍යෂ්ටියක් බිඳීමේදී තවත් නියුට්‍රෝන දෙකක් හෝ තුනක් නිදහස් වෙනවා. ඒවා අවට ඇති අනෙකුත් යුරේනියම් න්‍යෂ්ටි වල වැඩි ඒවත් බිඳ දමනවා. මේක ඊටාම වේගයෙන් සිද්ධ වෙන දාම ප්‍රතික්‍රියාවක්. ඉතින් න්‍යෂ්ටික බලාගාරයකදී සිද්ධ වෙන්නේ අපි මේ කියපු දාම ප්‍රතික්‍රියාව ඊටාම සියුම් විදිහට පාලනය කරමින් මේකෙන් ලැබෙන ශක්තිය විදුලිය බවට හැරවීම. මේකෙදි ඕනෑම බලාගාරයක මැදයේ තිබෙන ප්‍රතික්‍රියාකාරකය තුළ යුරේනියම් ඉන්ධන තබා තිබෙනවා. මේකෙදි සිද්ධ වෙන න්‍යෂ්ටික විඛණ්ඩනය හින්දා අධික තාපයක් මෙමගින් ජනනය වෙනවා. කොමාරි මේ ප්‍රතික්‍රියාකාරකයේ වටා ගලා යන ජලය මගින් මේ අධික තාපය උරා ගැනීම සිද්ධ කරනවා. මේ රත් වූ ජලය වෙනම පද්ධතියක තිබෙන ජලය රත් කිරීමට යොදා ගන්නවා. එමගින් ඉතා ඉහළ පීඩනයකින් යුත් වාෂ්ප නිපදවීම සිද්ධ කරනවා. න්‍යෂ්ටික ඉන්ධනත් එක්ක ඍජුව ස්පර්ශවන ජලය සහ වාෂ්ප නිපදවන ජලය පද්ධති දෙකක පවතින බැවින් විකිරණ පිටතරේම ඒකෙන් වැළකෙනවා. අන්තිමට ගත්තොත් ටර්බයිනය සහ ජනකය එහෙම නැත්නම් ටර්බයින් එක සහ ජෙනරේටර් එක ගැන කතා කරොත් අධිපීඩන වාෂ්ප ධාරාවක් මගින් දැවැන්ත ටර්බයින් එකක පෙති කරකවනවා. මේ ටර්බයින් එක කැරකෙද්දී ඒකට සම්බන්ධ කරලා තියෙන ජෙනරේටර් එකක් මගින් යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරනවා. ටර්බයින් එක කරකවල ඉවරුණාට පස්සේ වාෂ්ප ආයත් දියර බවට පත් කරන්නට ඕනේ. මේ සඳහා තමයි මේ බලාගාරයක තියෙන විශාල සිසිලන කුළු එහෙම නැත්නම් කූලින් ටවර්ස් තියෙන්නේ. ඒ කූලින් ටවර්ස් හරහා සිසිල් ජලය යවලා වාෂ්ප ඝනීභවනය කරනවා. ඊට පස්සේ මේ ජලය ආයෙත් රත් කිරීම සඳහා පුනරාවර්තන විදිහට මේ පද්ධතිය තුළට යොමු කිරීම තමයි සිද්ධ කරන්නේ. ඉතින් සාරාංශයක් විදිහට ගත්තොත් න්‍යෂ්ටික බලාගාරයක් කියන්නේ න්‍යෂ්ටික විඛණ්ඩනයෙන් ලැබෙන තාපය උපයෝගී කරගෙන ජලය වාෂ්ප කරලා ඒ වාෂ්පයෙන් ටර්බයින් එක කරකවලා විදුලිය නිෂ්පාදනය කරන පද්ධතියක්. මේකේ තියෙන විශේෂත්වය තමයි ඊටාම කුඩා ඉන්ධන ප්‍රමාණයකින් වසර ගණනාවක් අඛණ්ඩව පවතින විදුලිය නිෂ්පාදනය කිරීමට තිබෙන සුවිශේෂී හැකියාව. අතීතයේ සිදු වූ න්‍යෂ්ටික ව්‍යසනයන් සහ ඒවායේ බිහිසුණු ප්‍රතිඵල. ඔව් මේ ගැනත් කතා කරන්නට ඕනේ. මේ න්‍යෂ්ටික ශක්තිය මිනිසාගේ පාලනයෙන් ගිලිහී ගියොත් සිද්ධ වෙන විනාශය අපේ ලෝකය මීට පෙර කිහිප වතාවක්ම අත්දැකලා අත්විඳලා තියෙනවා. පළවෙනිම ව්‍යසනය තමයි චර්නොබිල් ව්‍යසනය. ඔබත් අහලා ඇති 1986 සිද්ධ වුණු එකක්. මිනිස් ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික අනුතර විදිහට තමයි මේක ඉතිහාසගත වෙන්නේ. ඒ කාලේදී සෝවියට් සංගමයට අයත් යුක්‍රේනයේ චර්නොබිල් බලාගාරයේ සිදු වූ පිපිරීමෙන් හිරෝෂිමා බෝම්බයට වඩා
400 ගුණයකටත් වඩා වැඩි විකිරණ ප්‍රමාණයක් මේ වායුගෝලයට මුදා හැරුණා. දින කිහිපයක් ඇතුළත මේ විනාශයෙන් පිටවුණු විකිරණ වලාකුළු මුළු යුරෝපය පුරාම පැතිර ගියා කියලා තමයි සඳහන් වෙන්නේ. අදටත් මේ බලාගාරයේ අවට කිලෝමීටර් 30ක කලාපයක් මිනිස් වාසයට නුසුදුසු පාළු සොහොන් බිමක් විදිහට තමයි පවතින්නේ. ඊළඟ අනතුර තමයි 2011 දී සිද්ධ වුණු ෆුකුෂිමා අනතුර. ජපානයට බලපෑ සුනාමි තත්ත්වයේ හේතුවෙන් ෆුකුෂිමා බලාගාරයේ සිසිලන පද්ධතිය අක්‍රිය වී ප්‍රතික්‍රියාකාරක දියවීමට එම නැත්නම් මෙල්ට් ඩවුන් වුණා. ඒ සිද්ධියත් එක්ක මුදාහැරුණු විකිරණශීලී ජලය නිසා සාගරයේ මත්ස්‍ය සම්පතට පවා දැඩි බලපෑම් එල්ල වුණා. ඉතින් ටිකක් ඈතට ගියොත් 1979 3 Mile Island ඇමරිකාවේ සිද්ධ වුණු අනතුරෙන් විශාල පිරිසක් මිය නොගියත් න්‍යෂ්ටික බලාගාරවල ආරක්ෂාව පිළිබඳව ලෝකයේ තිබුණු විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටුණා. න්‍යෂ්ටික අවි සහ බෝම්බ නිපදවන්නේ කොහොමද? න්‍යෂ්ටික බලාගාරයක සහ න්‍යෂ්ටික බෝම්බයක මූලික විද්‍යාව සමානයි. හැබැයි ඒක එහෙම වුණත් ඒවායේ භාවිතය සම්පූර්ණයෙන්ම වෙනස්. න්‍යෂ්ටික බෝම්බයක් හදන්න enriched uranium එහෙම නැත්නම් සාරවත් කළ යුරේනියම් අවශ්‍ය වෙනවා. ස්වභාවික යුරේනියම් වල තියෙන යුරේනියම් 235 සමස්ථානිකය බෝම්බ නිපදවීමට යොදා ගන්නවා. න්‍යෂ්ටික බලාගාරයක් ගත්තොත් ඒ සඳහා යුරේනියම් 3%ත් 5% දක්වා සාරවත් කිරීම ප්‍රමාණවත්. හැබැයි ඒක එහෙම වුණත් න්‍යෂ්ටික අවියක් නිපදවන්න 90%ක් හෝ ඊට වඩා වැඩි මට්ටමකට සාරවත් කළ යුතුයි. මේ ක්‍රියාවලිය සඳහා අධිවේගී සෙන්ට්‍රිෆියුජස් එහෙම නැත්නම් සෙන්ට්‍රිෆියුජ් යන්ත්‍ර දහස් ගණනක් අවශ්‍ය වෙනවා. න්‍යෂ්ටික බෝම්බයක් පිපිරවීමේදී සිද්ධ වෙන්නේ පාලනයකින් තොරව ඉතාම කෙටි කාලයකදී දාම ප්‍රතික්‍රියාවක් සිද්ධ වීමට ඉඩ හැරීම අපි අර කලින් කොටසේදී කතා කරා වගේ. ඉතින් මේ විදිහට තමයි න්‍යෂ්ටික අවි සහ න්‍යෂ්ටික බෝම්බ න්‍යෂ්ටික බලාගාරයක් ඇතුලේ නිපදවීම සිද්ධ කරන්නේ. යුරේනියම් සහ ඇමරිකානු භූමිකාව. න්‍යෂ්ටික බලාගාරයක් ගැන කතා කරද්දී අපි ඔබට කිව්වා යුරේනියම් අවශ්‍යයි කියලා. මේ යුරේනියම් හොයාගන්නේ කොහොමද කියන එකත් ඊටාම වැදගත් දැනගෙන ඉන්න එක. යුරේනියම් කියලා කියන්නේ පෘථිවි පෘෂ්ඨයේ ස්වභාවිකව පවතින ලෝහයක්. මේක ඇත්තටම පතල් මගින් තමයි නිස්සාරණය කරගන්නේ. කසකස්ථානය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව ලෝකයේ ප්‍රධානතම යුරේනියම් නිෂ්පාදකයෝ විදිහට තමයි අද නම් දරා තිබෙන්නේ. ඉතින් ඉරානය සතුව සැලකිය යුතු යුරේනියම් තැන්පතු මේ වෙද්දි තියෙනවා කියලා මේ යුද්ධයත් එක්ක එහෙන් මෙහෙන් අපිට ආරංචි ලැබෙනවා. ඕන අවුරුදු ගණනාවක ඉඳන් රහස්‍යගතව සහ ප්‍රසිද්ධිය සමහර වෙලාවල් වලට යුරේනියම් මේ සාරවත් කිරීමේ ක්‍රියාවලියේ නිරත වෙලා හිටියේ. ඇමරිකාව චෝදනා කරන්නේ ඉරානය සිවිල් බල ශක්තිය අවශ්‍යතාවවලට එහා ගියපු මට්ටමකට කියන්නේ සාමාන්‍ය සම්ප්‍රදායම් නැත්නම් සාමාන්‍ය ස්ටෑන්ඩඩ් එක විදිහට තියෙන්නේ 60ට වඩා වැඩි යුරේනියම් ප්‍රමාණයක් සාරවත් කර ඇති බවයි මේ චෝදනාව වෙන්නේ ඇමරිකාවෙන්. ඉතින් ඇමරිකාවේ තියෙන යුරේනියම් වලටත් මොකද උනේ කියන කාරණේ සමහර විට ඔබ ඉතිහාසය ගැන හොයන කෙනෙක් නම් අහලා ඇති. මේකෙදි මතභේදාත්මක කතාවක් තිබෙනවා මේ යුරේනියම් ඉරානයට ආවේ ඇමරිකාවෙන් කියලා. ඇමරිකාවේ පතල් සමාගම් හරහා රුසියාවට යුරේනියම් විකිණීමේ ගනුදෙනු පිළිබඳවත් එක්ක තමයි මේ කතාව කරලියට එන්නේ. ඇතැම් දේශපාලන විචාරකයන් කියනවා රුසියාව හරහා හෝ වෙනත් අතරමැදි මාර්ග හරහා ඉරානයට අවශ්‍ය තාක්ෂණය සහ අමුද්‍රව්‍ය මේ න්‍යෂ්ටික අවි නිපදවන්න අවශ්‍ය කරන යුරේනියම් සාන්ද්‍රණ එහෙම නැත්නම් යුරේනියම් කතන්දරත් එක්ක ලැබී ඇති බව. කොහොම වුණත් ඉරානය මේ විදි තමන්ට අවශ්‍ය යුරේනියම් තමන්ගේම රට තුල එන්රිච් කරගන්න එහෙම නැත්නම් සාරවත් කර ගැනීමට සමත් වෙලා ඉන්නේ. ඕන් කියන්නේ ඔවුන්ට වෙන රටවල් වලින් ගන්න අවශ්‍ය නැහැ. තමන්ගේ රටේම තියෙන දේවල් වලින් මේ අවි එහෙම නැත්නම් බෝම්බ න්‍යෂ්ටික අවි නිපදව ගන්න පුළුවන් කියලා. ඉතින් න්‍යෂ්ටික අනතුරකදී නිකුත් වන මූලද්‍රව්‍ය දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අයඩින් 131, අනිත් එක තමයි සීසියම් 137. අයඩින් 131 ගැන කතා කරොත් මේක ශරීරගත වූ සැනින් තයිරොයිඩ් ග්‍රන්ථිය වෙත ගමන් කරලා පිළිකා ඇති කරන්න සමත්. ඒ වගේම තමයි මේකේ බලපෑම සති කිහිපයකින් අවසන් වුණත් මේ කාලය ඇතුලේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් රෝගීන් බවට පත් කරන්න මේ අයඩින් 131 මූලද්‍රව්‍යයට පුළුවන්. සීසියම් 137 ගත්තොත් මේක අතිශයින්ම භයානක වෙන්නේ මේකේ පවතින දීර්ඝ ආයු කාලය නිසා. සීසියම් 137 පරිසරයෙන් ඉවත් වෙන්න අවුරුදු 300කට වඩා කාලයක් ගත වෙනවා. මේ කාලය පුරාවටම ඒක පස, ජලය සහ ශාක පද්ධතිය තුල රැඳෙමින් මාරාන්තික විකිරණ පිට කරන්න පුළුවන්. ලෝකයේ විශාලතම සහ අවදානම්ම න්‍යෂ්ටික බලාගාර. වර්තමානයේ වෙද්දී යුදමය පරිසරය ඇතුලේ හෝ පාරිසරික හේතුන් මත හෝ දැනට අවදානමකට ලක් වෙලා තිබෙන බලාගාර කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි සැපොරෝෂියා කියලා කියන්නේ. මේක යුක්‍රේනයේ තියෙන්නේ. යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයේ විදිහටත් මේක නම් දරා තිබෙනවා. ඉතින් දැනට යුක්‍රේන රුසියානු යුද්ධයේ ඉදිරි පෙළේ මේක පිහිටා ඇති බැවින් ඕනෑම මොහොතක විනාශ වීමේ අවදානමක් තිබෙනවා. දෙවෙනි එක තමයි බුෂෙහ කියලා කියන්නේ. ඉරානයේ තිබෙන්නේ පර්සියානු ගල්ෆ් කලාපයේ ආසන්නව පිහිටා තිබෙන මේ න්‍යෂ්ටික බලාගාරය ගැන මේ දවස්වල වැඩි වැඩියෙන් ප්‍රවෘත්ති අපිට අහන්න දකින්න ලැබෙනවා. බැරි වෙලාවත් මේකේ සැලකිය යුතු
දැනෙන අනතුරක් වුණොත් මැද පෙරදිග තෙල් නිපදවන සියලුම රටවල් විකිරණ වලින් වැහිලා යන එක නවත්තන්න බෑ. ඒ නිසාම තමයි යුද්ධයේදී මේක වැඩිපුර කතාබහට ලක් වුණේ සහ භයානකයි කියන කාරණය. ඊළඟ එක තමයි මෙත්සමෝ ආමේනියාවේ මේක තියෙන ලෝකයේ භයානකම බලාගාරයක් විදිහට දැනට හඳුන්වා දෙන එකක්. මේකත් භූමිකම්පා කලාපයක පිහිටා තිබෙන නිසා චර්නෝබිල් වර්ගයේ පැරණි තාක්ෂණය භාවිත කරන නිසාත් දැඩි අවදානම් පරිසරයක තමයි දැඩි අවදානම් මට්ටමක තමයි මේ න්‍යෂ්ටික බලාගාරයත් පිහිටලා තියෙන්නේ. අන්තිම එක තමයි ඊශ්‍රායලයෙන් පැත්තෙන් අපි කතා කරපු ඩිමෝනා බලාගාරය. නිල වශයෙන් ප්‍රකාශ නොකලත් මේක ඊශ්‍රායලයේ න්‍යෂ්ටික අවිගබඩාව විදිහට තමයි සැලකෙන්නේ. මේකත් ඉරාන මිසයිල් වල ප්‍රධාන ඉලක්කයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් අවසාන වශයෙන් න්‍යෂ්ටික බලය මෙච්චර භයානක වුණත් මිනිසා ඒවා නිෂ්පාදනය කරන්න ඇයිද කියන කාරණය ඔබට සමහරලාට තර්කානුකූලව හිතෙන්න පුළුවන්. ඇත්තට මේකට හේතු කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි අසීමිත බල ශක්තිය. ලෝකේ වැඩි වෙන ජනගහනයට අවශ්‍ය කරන විදුලිය සපයන්න සෝලා හෝ එහෙම නැත්නම් සුළං බලය වින් පවර් කියන එක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. න්‍යෂ්ටික බලාගාරයකින් පුළුවන් ස්ථාවරව සහ අඛණ්ඩව මහා පරිමාණයෙන් විදුලිය ලබා ගන්න. මේක එක හේතුවක්. අනිත් කාරණේ තමයි දේශපාලන බලය. ඔබ දන්නවා න්‍යෂ්ටික තාක්ෂණයේ සතු රටක් ලෝක දේශපාලනයේදී බලවතෙකු විදිහට තමයි සැලකෙන්නේ. උතුරු කොරියාව ගත්තත්, රුසියාව ගත්තත්, ඉරානය ගත්තත්, ඇමරිකාව ගත්තත් හැමෝම තමන් බලවත් කියන කාරණය තමයි දේශපාලනිකව ඔප්පු කරන්න හදන්නේ. ඉතින් ඒකත් එක හේතුවක් මිනිස්සු මේ න්‍යෂ්ටික බලය මෙච්චර භයානක වුණත් තමන්ගේ පාවිච්චියට මේක එකතු කරගන්න. අන්තිම එක තමයි පොසිල ඉන්ධන අවසන් වෙන කාරණය. මේක විද්‍යාත්මකව ගත්තොත් ගල් අඟුරු සහ තෙල් තවත් අවුරුදු කිහිපයකට විතරයි අපිට තියෙන්නේ. ඉතින් ඒක ඉවර වෙද්දී අනාගත ලෝකයට තියෙන එකම විකල්පය තමයි න්‍යෂ්ටික හෝ හරිත බලශක්තිය. ඒ වෙනුවෙන් තමයි මේ න්‍යෂ්ටික බලාගාර මෙතරම්ම භයානක වුණත් මිනිසුන්ගේ පාවිච්චිය සඳහා ඔවුන් යොදාගන්නේ.